ඉතින් අපි අද ගන්න හිතන් ඉන්නේ අයිස්ක්‍රීම් රිව්ව් එක. අද මෙයාලා දෙන කෝන් අයිස්. අපි තාම කාලා නැහැ මේ අලුත් අයිස්ක්‍රීම් జాතියක් යාළුවනේ. ඉමුරිච් කියලා අපි හිතුවේ ඉමුරිච් නෙමෙයි මේක. මේක යාළුවනේ මොකද? මොකද මේක? හේවුන්ලීද මාද්දා. මේකේ තියෙන්නේ ඩබල් චොක්ලට් චීප් අයිස්ක්‍රීම් කියලා. කොහොමද? මේක කැරමල් යාළුවා. ට්‍රොෆිකාන්ට් අයිස්ක්‍රීම් එක. අපි මේක ඉතින් කලින් ටෙස්ට් කරලා නැහැ නේද? ඔව්. අද නම් ටෙස්ට් කරන්න යන්නේ. අපි යන මේක කඩා ගමු. චොක්ලට් එක ගන්න චොක්ලට් ගන්න. ඉතින් දෙනුම චොක්ලට් එකද? ඔව් චොක්ලට් ගන්න. ඔය හිතන්නේ මොකක් රසය වෙයිද? අන්න චොක්ලට් එක. අයියෝ දාලාට මේක දිය වෙලා. ලාවඩිය මගේ නම් වටින් දී වෙලා ගියා. මක්ත් ඒක තමයි. ඔන්න යාළුවනේ මෙන්න දෙන අයිස්ක්‍රීම් එක සුදුනේ මෙන්න යාළුවනේ දිය වෙලා අපි යන් ටෙස්ට් කරලා බලමු. අන්න අපි ටෙස්ට් කරමු. මේකේ මිල කීයද? 220යි. අපි ෆුඩ් සිටියෙන් ගත්තේ. තම අවුලක් නැහැ. මේක අතනම දෙන්නේ මැජික් එකේ වගේ චොක්ලට්ුයි කජුයි ඒ ටිකම තමයි. කිසි වෙනසක් නැහැ. හැබැයි අයිස්ක්‍රීම් ටිකේ පොඩි වෙනසක් තියෙනවා නේද? ඔව් නේ. පොඩ්ඩක් මම තුප්පු ගතියක් වගේ කියනවා. අපි හන්නේ කවුරුනේ? ඊයස මේක විශේෂ දෙයක් නැහැ නේ. අමුතුවෙන් අලුත් දෙයක් නැහැ. මේකෙන් නැතුවද නේ? දෙසීවිස්ත ලාභද? හැබැයි අවුලක් නැහැ. හැබැයි මුරිච්ච මිරට රස වෙන තිබ්බනේ. ඔව් නේ. ඔර මම 10 කීයක් දෙන්න ඕන? මට කීයද දෙද? මට නම් 8ක් 8ක් උනේ. මට මේකට 10න් 8.5ක් දෙන්න පුළුවන්. මට 8ක් වගේ. වදින කී බලන්න. ඉතින් ඒ හැබැයි මෙන්න යාළුවනේ නැතින් කැඩුනා. අයියෝ. අපි මේක කියන්න. හැබැයි මේ දුන්නා. මේක අනිත් ඒවාට වඩා මේ අර වටේ බිස්කට් එක වගේ නේ. ගොඩක් ඉක්මනටම හැපෙනවා නේ. මට මේක කන්න බෑ වගේ යාළුවනේ. මම මේක දිහා මේක කන. හොඳ ක්‍රිස්පි දෙයක් නිකන් හැපෙනවා නේ. හැබැයි 220කට අලාභ. 220කට පාඩු යාළුවනේ නේද? 220 දීලා ගන්න බෑ මේක. තේරුම නැහැ. නෑ මේ ටෙස්ට් කරලා බලන්න. ටෙස්ට් කරලා බලන්න. 220 ගන්න අලාභ. නේ මෙලෝ දෙයක් නැහැ ඇතුලේ. අපි හා මේ කනේ හම්බු. මොකද යන්නේ අපි ක්‍රන්ච් එක ටෙස්ට් කරන්න හදන්නේ. මේකත් ගල අර වගේ දිය වෙලාද කොහෙද මේක? අරගෙන හැබැයි යාළුවනේ මට නෑ අප්පිරියක් තුනා ඈ. ඒකේ ආලෝනේ පැණිලා වැඩි. කන්න අප්පිරියයි ඒක. ඒක නම් යාළුවනේ ඇත්තම කියන්නේ ඔය ආවන් මම තීරුම්න්නේ මෙන්න පේනවනේ. මේ පේනවනේ ආලෝනේ අයිස්ක්‍රීම් වල හැටි. ඕක තමයි පාවෙන්නේ. හරිනේ හරි මගේ එකත් හරි මගේ. ඔයාලා කලින් මම ටෙස්ට් එක දෙනවා. මේ යාළුවනේ මේකේ චොක්ලට් තියෙනවා, වැනිලා තියෙනවා, කැෂු තියෙනවා. අපි මේකම කාලා බලමු ඉතින්. 1 2 3 ඔන්නද ගන්න ජුන්නා. මගේ හරි යාළුවනේ. පාගෙට පාගයක් බීම. පහතේ. මෙන්න යාළුවනේ අයිස්ක්‍රීම් එක මගේ.
අයියෝ. මේක නම් සුපිරි. මේක නම් පට්ටම හරි යාළුවනේ. 220 නම් මේක නම් ලාභයි. ඇත්තටම මේක නම් සුපිරි. චොක්ලට් උයි වැනිලායි සුපිරිනේ. මම තාම එන්න විශේෂත්වයක් නැහැ. මේක නම් ටේස්ට් කරන්න යාළුවනේ. මේ දී අදට නම් කන්න එපා. ඒක නම් අවුලයක් නේ. මේක ඒ වගේ යාළුවනේ. මේක පැණිදා වැඩි. දුන්න. අපි ආ කලින් එකට මේ ලකුණු දුන්න වැඩිද මන්ද? මේක නම් 9ක් දෙන්න බෑ යාළුවනේ. ඔයාලට දෙන්න බෑ සසර. මට නම් කලින් එකට වැඩි දුන්න වැඩි ලකුණු මට. මේකට නම් ඒ ලකුණු ගන්නවා කියන යා ගැලපෙනවා. වැඩියෙන් ද අයිස්ක්‍රීම් නිකන්. දිය වෙනවා. අයිස්ක්‍රීම් නෙවෙයි මේ මගේ අතේ ඉඳන්. යෝ. මට නම් ඇති යාළුවනේ මේක. ඇතිනේ. මාතරි. මේකත් මේවයි පැණිදා වැඩි යාළුවනේ. කන්න බෑ. සුපිරි කියද? රසද? සුපිරි පළවෙනි කට. කන්න බෑ යාළුවනේ. මට යන්නේ මේකත් ඉතින් මන් දෙන්නේ 8ම තමයි. හැබැයි මේ කලින් එකට වඩා නම් ටිකක් හොඳයි. මේක 9.5ක්වත් දෙන්න බෑ යාළුවනේ. මේක 9.5ක් දෙනවා. 10න් 5ක් දෙනවා. සෝරි. 10න් 5ක් දෙනවා යාළුවනේ මේකට. 9.5 දෙන්න. 10න් 5යි දෙන්න යාළුවනේ. අපි නම් මේක දැන් කන එක නැවැත්තුවා. ඇති. අපි නම් මේක අයින් කළාම. ඔන්න යාළුවනේ අපි ආවා. අම්මෝ ඒක නම් අර ඇතුළත අයිස්ක්‍රීම් කියන්නේ මට ඇතුණා ඒ කලේ. ඒකේ සීනි වැඩි යාළුවනේ. ඒක නම් කන්න එපා. ඇත්තම කියන්නේ දෙකම කන්න එපා. දැන් කාය සුපිරි කියන්නේ නෑ අනිත් ඒවත් එක වලදී ඒ කන්න එපා කියලා මට කියන්න තියෙන්නේ. ඉමොදිච් මැජික් එලිෆන්ට් හවුස් සුපිරි. ඒව සුපිරි එකක් මේවා කැලේ. මේක ප්‍රයිස් එක විතරයි. ප්‍රයිස් විතරයි ගණන් විතරයි. තේරුමක් නෑ ඒක නම් කියයි. ඔයාලට අපි කොත්තු වීඩියෝ බලලා නැත්නම් ඒකත් බලන්න. ඒක ලයික් කරන්න, ෂෙයා කරන්න. වීඩියෝ හොඳ නැහැ ලයික් එකක් දාගෙන යන්න. ඊළඟට ඕනේ වීඩියෝ එක කමෙන්ට් ලිස්ට් එකේ මම උඩින්ම කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඒක බලලා ඒකට රිප්ලයි එකක් දෙන්න. එහෙනම් අදට වීඩියෝ අවසන් කරනවා. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම කියලා සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ හොඳ නැහැ ලයික් එකකුත් දාන්න. එහෙනම් අපි ගියා.